සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා LLM පුවත්පත් නාලිකාව වෙත. මුලින්ම මතක් කරන්න ඕනේ ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා bell icon එක on කරලා තියාගන්න කියලා. ඒ වගේම වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. දැන් අද දින විශේෂ පුවත් බලමු. සාමාන්‍ය පුද්ගලයෙකු සම්බන්ධ රියානතුරකදී පොලිසියේ බැලුම් නොතිබුණහොත් අසල්වැසි පොලිසියෙන් ගෙන්වා පරීක්ෂා කරන බවත් නීතියේ පුද්ගලයන් අනුව වෙනස් වන්නේද යන්නත් මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රශ්න කරයි. විගණකාධිපති ධූරයට සුදුසුකම් නොමැති හිතවතයෙකු පත්කරනේ ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ රේගු වංචා යටගහන්නද යන්න පිළිබඳ ජනතා සැකයක් මතුවන බව සාගර කාර්යවසම් කියයි. පොලිසි තුල ශ්වසන පරීක්ෂණ බැලුම් හිඟයක් පවතින බවත් නව තොගයක් ගෙන්වා ඇති නමුත් තත්ත්ව පරීක්ෂාවෙන් පසු නිකුත් කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පවසයි. හඟුන්කෙත ආපදා සෝදිසි මෙහෙයුමකදී හමුදාව සොයාගත් රුපියල් ලක්ෂ 3ක මුදල් සහ රුපියල් ලක්ෂ 50ක් වටිනා රන් භාණ්ඩ හිමිකරුට ආරක්ෂිතව භාර දෙයි. උත්සව සමය සහ ආපදා තත්ත්වය අයුතු ලෙස භාවිතා කර සමාජ මාධ්‍ය හරහා සිදු කරන වංචා ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට අනතුරු අඟවයි. පවතින ආපදා තත්ත්වය සහ ඉදිරි උත්සව සමය සැලකිල්ලට ගනිමින් ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 5000ක පෝෂණ දීමනාව අද දෙසැම්බර් 16 සිට ලබා දීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි. එහි සංකේතාත්මක ආරම්භය අද වෙල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සම්බන්ධ රිය අනතුරේදී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැරහැර ඇතිද යන්න පිළිබඳව පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ශනයක් සිදු කරමින් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. වී යලවි මණ්ඩලය මිලදීගත් වීතොග සහල් කර වෙළඳපොළට නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. එම සහල් ලක්සතෝස සහ සමුපකාර ජාලය හරහා වෙළඳපොළට බෙදා හැරීමට නියමිතය. ජාතික ජනබලවේගයට බලය හිමි බලපිටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ඊයේ 16 වෙඩි ඡන්ද එකකින් පරාජයට පත්විය. අයවැයට පක්ෂව ඡන්ද 16ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 18ක් හිමි විය. දිවයිනට බලපෑ හදිසි ආපදා හේතුවෙන් මාර්ග හා පාලම් විනාශ වීමෙන් රුපියල් බිලියන 75ක පමණ අලාභයක් සිදුව ඇති බවත් සම්පූර්ණ ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් බිලියන 190ක් පමණ අවශ්‍ය වන බවත් අදාළ නිලධාරීහු පවසති. ඔයාලට පේනවා වතුරේ ගිලෙමින් ඉන්න මිනිස්සෙකුට රින් එකක් දෙනවා. එම රින් එක විදේශ ආධාර නියෝජනය කරනවා. එම රින් එක තවත් යකඩ කුට්ටියක බැඳලා තියෙන්නේ. ඉතින් එම යකඩ කුට්ටිය විදේශ ණය නිරූපණය කරනවා. මේ මිනිස්සයා රින් එක දාගත්තත් නැතත් ගිලෙනවා. ඔයාලට තේරුම් ගන්න පුරුවන් නේද මේ ආධාර පසුපස අපිට නොපෙනෙන පැත්තකුත් තියෙනවා කියලා. හෙට දිනේ පුවත් බැලීමට subscribe කරලා bell icon එක on කරලා තියාගන්න.